මේ සත්ව ලෝකේ දකින්න අපේ ඇහැට පේන කුඩාම සත්වයාගේ ඉඳලා ලොකුම සත්වයා දක්වාත් සත්ව ලෝකේ ඉන්න මේ සියලුම සත්තු මේ ඔක්කොටම කලක මනුස්ස ජීවිතයක් තිබුණා කියලා. ඒක සර්වඥතා ඥාණයෙන්මයි දැකලා දේශනා කරන්නේ මේ සේරටම මනුස්ස ජීවිතයක් තිබුණා. නමුත් අද මදුරුවෙක් වෙලා අද කූඹියෙක් වෙලා අද මැක්කෙක් වෙලා ඉපදිලා. ඇයි ඒගොල්ලෝ එහෙම වුනේ? කාලයක් ඒගොල්ලොත් හරි ලස්සනට ජීවත් වෙච්ච අය. හොඳට ඉගෙන කියාගෙන, උපාධි පාස් කරගෙන, රැකියා අරගෙන, යාන වාහන අරගෙන, ගෙවල් දොරවල් හදාගෙන, ආවාහ විවාහ වෙලා, දරුමල්ලු හදාගෙන හරි සතුටින් ජීවත් වුණා. ඒ කාලේ ඒ හැම දෙයක්ම පිළිවෙලට කරගන්න හොඳට මතකක් තිබුණා. අමතක වෙච්ච එක දෙයක්ත් තිබ්බ ඔය අතර ඒ තමයි සිල් ආරක්ෂා කරන එක. එතකොට අපි අපේ ජීවිතයෙන් එහෙනම් අහලා බලන්න ඕනේ අපිටත් ඒක අමතක වෙලාද කියලා. මදුරුවෙකුට ගහන්න යනකොට හිතෙන්න ඕනේ මේ මදුරුවාටත් අපිට වගේ මනුස්ස ජීවිතයක් තිබුණා. සිල් නොතිබ්බ නිසා අද යා මදුරුවෙක් වෙලා. අද මොහුට පහර දෙන මටත් වෙන්නේ දවසක එහෙම කෙනෙක් වෙන්නේ. මෝටීන් එකක් අරගෙන පාවිච්චි කරන්න හදනකොට මේකෙන් මැරෙන සියලුම සත්තුන්ටත් මට වගේ මනුස්ස ජීවිතයක් තිබුණා. එහෙනම් අද මේ වසයදලා වූ මරණවා කියලා කියන්නේ මටත් දවසක වහකවිලම මැරෙන්න වෙනවා කියන මේ කර්මීය විශ්වාසය අපි ගාව තියෙන්න ඕනේ. දන් දීලා විතරක්ම මේ සංසාරේ සුවපත් කරගන්න බලාපොරොත්තු වෙන්න බෑ. එහෙනම් සීලය අත්‍යවශ්‍ය කාරණාවක් බවට පත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ කාරණාව චුල්ලකම්ම විභංග සූත්‍රයේ අපූර්වට පැහැදිලි කොට වදාළා. පින්නතුනි අපි මේ අඩුපාඩු මනාව පන්සිල් ආරක්ෂා කරගෙන ඊට පස්සේ යන්න අපිට ආය සීල මට්ටමක් තියෙනවා 8 සිල් කියලා. ඊට පස්සේ නවාංග උපෝසත සීලය. ඊළඟට ගෘහස්ත දස සීලය. මෙතෙන්ට එනකන් ඔබට යන්න පුළුවන්. මේ ලෝකේ තියෙන උතුම්ම සීලයක් තියෙනවා. දෙවියොත් වඳින, බ්‍රහ්මයොත් වඳින, රහතන් වහන්සේලාත් වන්දනා කරන සීලයක් තවත් ලෝකෙ ඉතුරු වෙලා තියෙනවා. මතකද රහතන් වහන්සේලාගෙන් පවා වැඳුම් ලබන උතුම් සීලය. ඒකට කියන්නේ උපසම්පදා සීලය කියලා.